හොටෙල් එකට. අර පේන බිල්ඩින් එක හොටෙල් එක. අපි ඉන්නේ මේ ඕල්ඩ් සිටි එක ඇතුළමයි. ආණ්ඩක මේ ආවට පස්සේ එක එක ජාතියේ මිනිස්සු හම්බුණා අපිටනේ. Hi. ඉතින් කොහමද ගොඩ දවසකින් YouTube එකට වීඩියෝ එකක් අරන් ඉන්නේ. ගොඩ දවසකින් කියන්නේ සෑහෙන කාලෙක ඉන්නේ. දැන් කරන්නට මතකත් නැහැ. ඉතින් අපි ඔන්න ආයෙත් ට්‍රිප් එකක් යන්න හදන්නේ. මාස 6කට පස්සේ ආයෙත් එයාපෝට් එකට ආවා. මාස 6ක් නේ? ඔව් ජනවාරි ලංකාවේ ඉඳලා ආවට පස්සේ අද ආයෙත් ක්‍රූජරට ආවා. අපි යනවා බාසිලෝනා. එහෙනවත් දන්නෙත් නැහැ මීට කතා කරන්නේ. බර්ත්ඩේ ට්‍රීට් එක. ඈ? බර්ත්ඩේ ට්‍රීට් එක. මගේ බර්ත්ඩේ කියන මට තව දවස් කීයද? 3කින්. ඒක ඉතින් පොඩක් කලින් යනවා. එහෙනම් බර්ත්ඩේ කරන්න වෙරි යන්න ආසාවෙන් හිටියේ. ඉතින් යාමට ට්‍රීට් එක දෙනවා. හායි ඉතින් දැන් ඔයගොල්ලෝ දැනටමත් දන්නවනේ අපි කොහෙද යන්නේ කියලා. ඉතින් අපි දැන් බාසිලෝනා යන්න තමයි හදන්නේ. ඉතින් මුලින්ම එත ළඟ තිබ්බ කොෆි මැෂින් එකකින් අපි දැන් කොෆි එකක් ගත්තා. මොකද මාරම නිදිමතේ හිටියේ මේ වෙලාවේ පාන්දර 3:00ට විතර වගේ තමයි. මොකද අපිට 5:40ට තමයි උදේ ෆ්ලයිට් එක තිබ්බේ. ඉතින් අපි කොෆි එකක් එහෙම බිහිලා රිෆ්‍රෙෂ් වෙලා. ඉතින් ෆ්ලයිට් එක වෙලා තියෙන හන්දා උන්ටලා ටිකක් කළා ඉඳගෙන හිටියා. Mi raccomando, le incrocerati dell'ordine elettroniche, il sentite rispetto alla durata del volo e c'è la fatto voce cercare la sala. අඩේ යනවා වගේ. පැක් කරගෙන. Ya va a Barcelona. Barcelona. Hola Barcelona. අපි මුලින්ම ටිකට් එක ගන්න මොකද මේ අපි දවස් දෙකයි ළඟ ඉන්නේ. අපි දවස් දෙකකට මෙතන ටිකට් එක ගන්න පුළුවන්. නැත්නම් අපි සැරින් සැරේ ටිකට් කරන්න. ඉතින් මේ මැෂින් තියනවා. මෙට්‍රෝ ලයින් එකෙන් ටිකට් එක ගන්න පුළුවන් නේ. අපිට 2 days එක ගමුනේ. ඒ අපිට ලැන්ග්වේජ් එක සිලෙක්ට් කරේ නැහැ. English 2 days දෙකක් ඕනේ නේ. ඔව්. යුරෝ 39. 39 හරිනේ එච්චරයි. හරිනේ මේක ඔක්කොම යන්න පුළුවන් ඇතිනේ. ඉතින් කවුරු හරි බාසිලෝනා ට්‍රැවල් එකකට එනවා නම් අපි ගත්තා වගේ ටිකට් එකක් මෙන්න මේ මැෂින්ස් වලින් ගන්න පුළුවන්. හැම මෙට්‍රෝ ලයින් එකකම වගේ ඔය මැෂින් තියෙනවා. ඉතින් ඒක ගොඩක් ලාභයි. ඔයගොල්ලෝ ඉන්න දවස් වලට එක සිලෙක්ට් කරලා ඔයාලා කැමති දවස් ගානක ටිකට් එක ගන්න පුළුවන්. ඉතින් බාසිලෝනාවට පස්සේ අපි දැන් ඇවිත් ඉන්නේ අපි දෙන්නගේ පළවෙනි මෙට්‍රෝ එක ගන්න. අපි දැන් හොටෙල් එකට යන්න තමයි හදන්නේ මුලින්ම. මොකද ඇවිදින්න කලින් බෑග්ස් තියන්න ඕනේනේ. හායි. අපි දැන් ස්පේන් වලට ආවා. බාසිලෝනා වලට තමයි ආවේ ස්පේන් වල. අපි දැන් මුලින්ම යනවා හොටෙල් එකට. අර පේන බිල්ඩින් එක හොටෙල් එක. අපි ඉන්නේ මේ ඕල්ඩ් සිටි එක ඇතුළමයි. මුලින්ම ගිහින් අහන්න ඕනේ අපිට මේව තියන්න පුළුවන්ද කියලා. බැරි වුණොත් ලගේජ් ස්ටෝරේජ් එකක් හොයාගෙන යමුනේ. නැත්නම් මෙහෙම හරි ඇවිදින්න. ඉතින් අරක තමයි අපි ඉන්න හොටෙල්. බෑග්ස් තියලා අහලා බලමු.
හයි. ඉතින් අපි ගියා හොටෙල් එකට. අපි ඉන්නේ සිටි සෙන්ටර් එක මැදම නිසා ඒක එන වාසි වුණා. නිකමට මම ගියේ chat GPT එකෙන් ගහුවා මේ luggage storage around me කියලා සර්ච් කරනකොට එයා මට කිව්වා මේ මොන වුණත් ඔයාට වඩා chat GPT හොඳයි හොඳයි. හරියට. මට කිව්වා මේ එන්න ළඟට මේ කෝකන හොටල් එකෙන් ගිහලා අහලා බලන්න ගොඩක් ඒ වගේ මේ ස්ටෝරේජ් තියාගන්න හැම කියලා. ඊට පස්සේ ඇත්තටම ගිහින් කිව්වත් වගේ ඒගොල්ලෝ අපිට මේ ටැක්ස් එක පේ කරාට පස්සේ ඒ ටික තියාගත්තා. එතකොට අපිට දැන් 16 ඇවිදින්න තියෙන්නේ. දැන් ඇවිදින් මොකටද දවසකින් මේ අර ෆ්ලයිට් එකේ ආපු නිසා රටකට ආවා වගේ දැනෙනවා. මේ නැත්තම් ගිය දවස් ටිකේ කොච්චර ගියත් අර කාර් එකේ ගියපු නිසා දැනුන්නේ නැහැ. හැම එකටම කාදමා. ඔව්. ආදී. ඉතින් ස්පේන් වලට ආවට පස්සේ අපි ඉස්සෙල්ලාම ගත්තු මීල් එක තමයි මේක. අපි පොඩි බන්ස් දෙකකුයි අයිස් කොෆි එකකුයි තමයි ගත්තේ. ඉතින් ඒකේ කියන තරම් වරදක් නැහැ. හොඳට තිබ්බා. ඉතින් අපි කාලා හැම අපි දෙන්න බලලා සේව් කරගෙන හිටපු ලොකේෂන් ඔක්කොගම ඇවිදින්න පටන් ගත්තා දැන්. හැබැයි ගොඩක් තැන් වල කන්ස්ට්‍රක්ෂන් යන හන්ද හැමතැනම හදර ගමන් තමයි තිබ්බේ. ඉතින් අපි ලස්සන තැන් ගොඩාකට ගියා. ඉතින් බලමු අපි කොහෙද යන්නේ කියලා. නෙවෙයි ගන්න කොට. පොඩ්ඩක් ඕනේ නැහැ. මේක වර්ඩ් ෆේමස් එකක් එකක් යුරෝ 2යි 3ක් 5යි. නැත්නම් අපි දෙන්න එකක් ගමු එකක්. මොහොන උස්ස මේ චොකලට් බොක්ස් කියලා තැනක් තියෙනවා එනක එද්දෙක් බලාගෙන ආවේ ගන්නවා කියලා මේ මොහොන මේ යුරෝ 6යි නේ. ඇටේ තොන්න පින්නන්නේ මේකට බිල් ලස්සන මේ පාට කන්න බොන්නම තමයි ආවේ. කන්න බොන්නම තමයි ආවේ. දවස් දෙකක් ඉන්නාම කන්න බොන්න බලාගෙන තමයි ආවේ. ගොඩක් හත් ගන්න ඉන්නේ. ගොඩක් ගස් තියනවා මේ හැමදාම. මම දැන් ගොඩක් ඇති නෙවෙයිනේ. තංග. ඇති මේක පෙරේත කොට ගත්තට. පෙරේත කොට ගත්තට තියලා වේ. තේරෙන්නේ. මේ දොඩම් ගහක් ඇතින්නේ. මේ දොඩම් තියෙන්නේ. කඩන්න බැරිද දැන්. ඔය නැරෝ ස්ට්‍රීට් ගොඩාරියක් තියෙනවා හැමතැනම වගේ. මේ ඔව් හොයාගන්න බෑ එකම තැනකට වැටෙනවා වගේ. අපි දැන් ඉතින් මැප් එක දාගෙන ඉතින් ওই තියෙන අයිකනික් ප්ලේසස් වලට විදින ගමන් ඉන්නේ. තාම 11 ගානක් කියලා අපිට වෙලා තියෙනවා තාමත් චෙක් ඉන් වෙන්න හොටෙල් එකට. කොහේ ඇවිදිනවද? චෙක් ඉන් වුණා. අපේ බෑග්ස් උත් තිබ්බා. ඒ කියන්නේ රූම් එකට ගියේ නැහැ. බෑග්ස් ටික ගත්තා ඉතින්. නෑ චෙක් ඉන් තමයි උනේ නේ. අපි දැන් ඉතින් ආපු වෙලාවෙ ඉඳන් හැමතැනම ඇවිද්දක තමයි කරන්නේ මේ. ඉතින් දැන් මේ අපි යන ගමන් ඉන්නේ බාර්සිලෝනා බීච් එක පැත්තට. ඉතින් බාර්සිලෝනා බීච් එකත් මෙහි ප්‍රසිද්ධයි ගොඩාක්.
ඉතින් බීච් එක පැත්ත ඇවිදලා අපි දැන් ඇවිල්ලා ඉන්නේ Sephora එකට. මේ ඇවිත් ඉන්නේ මගේ බර්ත්ඩේ gift එක අරගෙන දෙන්න. ඉතින් මට ගොඩක් කාලේ ඉඳන් ෆවුන්ඩේෂන් එකක් ඕනලා තිබුණා. ඉතින් ඒකකෝයි ලිප්ස්ටික් එකකෝයි තව මොනවාද පර්ෆියුම් එකකෝයි. ඉතින් ඔය වගේ චූටි චූටි බොට් එකක් ගත්තා. චූටි නෑ ඉතින් ගත්තා. ඉතින් ඔක තමයි මගේ බර්ත්ඩේ gift එක. ඉතින් Sephora එකට ගියාම ඒගොල්ලෝ මේකප් එකක් එහෙම දාලා අපේ මූණට ගැලපෙන ෆවුන්ඩේෂන් එක තවටලා දෙනවා. ඉතින් මම Prada එකෙන් තමයි ගත්තේ මේ සැරේ. ඉතින් එහෙම තමයි ඉතින් gift එකේ විස්තරය. ඉතින් කොහමද ගොඩාක් තැන්වල ඇවිදලා අපි 3ට check in වෙන්න පුළුවන්කම තිබුණත් 5ටත් කිට්ටු වෙන්න තමයි අපි හොටෙල් එකට ආවේ. අපි ඊට පස්සේ ඉක්මනට change කරගෙන දැන් යන්න හදන්නේ සාර්ගාදා ෆැමිලියා එකට. ඉතින් බාසිලෝනා ගොඩාක්ම ප්‍රසිද්ධ. ඉතින් මේ church එකට අපි ඉක්මනට එතනට යනවා. ඒක වහන්න ඕනේද නේ? අයියෝ කොහෙද යන්නේ එන්න? ඔව් ආවා. මේක තමයි එන්න පිටු තැනනේ. සර්ගාදා ෆැමිලියා. ඔව් මේක එන උස්සයි අහුවෙන්නේ නැහැ. ඊළඟ ෆොටෝ 1000ක් වීඩියෝ 1000ක් වුණා. හරියට. එකක්වත් ආවේ නැහැ. ඉතින් අපි දෙන්න මේ සාගතා ෆැමිලි එක ළඟත් ගොඩාක් වෙලා ඇවිද්දා ලස්සන ෆොටෝස් වීඩියෝස් ගොඩාක් හරියක් ගත්තා. ඊට පස්සේ ළඟ තිබ්බ KFC එකනොත් කාලා යන්නේ ගමන් අපි දෙන්න ආව මෙහි තියෙන ට්‍රැඩිෂනල් කෑම එක try කරන්න. ඉතින් මේක තමයි ට්‍රැඩිෂනල් ඩිෂ් එක මෙහි තියෙන. මේකට කියන්නේ paella කියලා වගේ මොකක් හරි ඔහම නමක්. ඉතින් මේක ඇත්තටම මාරම රසයි. ඉතින් මේක සීෆුඩ් ඩිෂ් එකක්. බතුත් එක්ක තමයි හදන්නේ. ඉතින් ඒක ඇත්තටම මාර රසයි. ඉතින් අපි ඒක try කරලා බලුවා. කොහෙද යන්නේ? මෙයාට බීලා වැඩි වෙලා. බියර් දෙකක් බීලා ඔච්චර අමාරු දෙයි ඔයාට. ඈ? දෙකක් ලීටරයක්. ආන්නකෝ මේ ආවට පස්සේ එක එක જાති මිනිස්සු හම්බුණා අපිටනේ. ඔන්න වැඩි. ඒව දැකලා සස්ස කරගෙන. අම්මෝ. හැමතැනම සමනලයෝ හරිද? මෙහි ඉන්නේ ගෑනුන්ට පිළිමින. සාමාන්‍ය මිනිස්සු 10ක් දැක්කොත් එහෙම එතනින් කෙනකොට වේකන්සි ගොඩක් තියෙනවා. කොහෙද යන්නේ රෙස්ටෝරන්ට් එකක් අස්සේ යන්න. හරිද? සමනලයෝ හරිද? ඊට පස්සේ අර එක එක જાතියේ මිනිස්සු හම්බුනේ. දැන් අද යන කෙනෙක් නැංග මැච් එකට දැන් එයා පොතේ මේ අපේ ඉන්නේ මේ සෙන්ටර් එකේ නේ. ඔව්. මේ වටේම කට්ටිය ඉඳගෙන ඉන්නේ. ඔව්. ඔළුවේ මොකද ඔළුවේ බෝතලයක් තියන් හිටපු ගෑණි මරුනේ. කාවෙන්නට කුලක් වෙනවද මන් දන්නේ ආච්චිට කරන්න. කොහොමද? අපි ඉන්නේ මේ මේකේ. අත ගන්න. සෙන්ටර් එකේ. අපි පිටිපස්සේ තියෙන හොටෙල් එක. එන්නේ. ඒ අපරාය මෙතන බොන්න තිබ්බේ. මං කිව්වා ඔයාලට. ඒ කන්ටිනියු කරන්න. good morning. hi good morning. Good morning. ඊයේ නම් වීඩියෝ එක ඉවර කරේ ඉවර කරේ මෙතන නතර වෙමු. මෙතන ලස්සනයි මේ ඩුබායි වල රකස් ටික වගේනේ. ඊළඟ මේ හොටෙල් එක ගානේ. ඔව් මෙතන මේ මරුර එළිය මම හිතනවා එළිය ඉවර කම් වගේ කට්ටිය හිටියා. අපේ වීඩියෝ එක අඩ එතන මරුනේ බල්කනි එක. අපිට මේ බල්කනි එක සෙට් උන්නේ නැහැ හැබැයි. මේ ඊ වීඩියෝ එක ඉවර කරේ කොතනද කියලා මතකත් නැහැ. නිකන් මතක් වෙච්චලා දැන් උදේ පාන්දර වීඩියෝ එකක් දාගත්තා අය. අපි ලොකුවට වීඩියෝ කරේ නෑ ඇත්තටම.
අපි මේ ලොකුවට වීඩියෝස් එකක් ගත්තේ නැහැ. ඇත්තටම නිකන් අර ආතල්ලකට ලොකු. කොට දවසේ YouTube එකට වීඩියෝ එකක් දැම්මේ නැති නිසාත් එක්ක තමයි ගත්තේ නේ. ඊට දැන් උදේ 8:45 අපි දැන් 6 ඉඳන් එලාම් තියලා යන්තම් 7ට නැගිට්ටා නේ. ඊට පස්සේ බ්‍රෙක්ෆාස්ට් පටන් ගත්තේ 8ට. අරගෙන දැන් යනවා තව චුට්ටක් ඇවිදින්න. ජා. යා බලමු ඊට ටික. අපි දැන් යනවා අධ්‍යක්ෂ මෝසික ගාවට. ඒ කියන්නේ අර මෙහි අර මොකක්ද එකට කියනවා හැම රටකම තියෙන ඩුබයි වලක් තියෙනවා. එම ඩුබයි කියන්නේ නැද? ඔහෙද අපි ගියේ ෆ්‍රාන්ස් වල තියෙන හැම රටකම වගේ අර ගේට් එක වගේ එකක් තියෙන්නේ. එතකොට දැන් වාහන ගමන් තියෙනවා. අපි මේ මෙට්‍රෝ ටිකට් ගත්තනේ මේ ගොඩක් කරාට ෆයින් ඇවිත්. ෆයින් ඇවිත් තමයි ලස්සට දැන් ගොඩක් හම්බෙන්නේ. අපි ඉතින් මෙට්‍රෝ ගොඩක් ස්කිප් කරලා ෆයින් ඇවිත්. හයියා. අර තියෙන්නේ ආක් ද ට්‍රියුම්ෆ් එක. අපි එතන තමයි දැන් යන්නේ. උදේ පාන්දර. දැන් 9 ගණන් නේ. ඉස්සරහට යන්න. හෝලා බාසිලෝනා. හෝලා කියන්නේ හලෝ කියන එකද කොහෙද නේ? හලෝ කියන එක හරි ආයිබෝන් කියන එකයි නෑ හලෝ තමයිනේ. මේක මාර ලොකුයි මේ පේනවට වඩා සහනසයි. හා. මේ හරියම තව පාක් එකක් තියෙනවා එතනටත් යන්න ඕන. නෑ ළඟට එන්නේ. Magic star. No. Oh. අපි හොටල් එකෙන් චෙක් අවුට් වුණා. හැබැයි අපි අන්න යහන්න හිටියේ කොහොමද මේ බෑග්ස් ටික තියාගන්න පුළුවන්ද 5 වෙනකන් කියලා. අපි අහන්න කලින් යාළුවෝ කිව්වා you want to leave the bags කියලා. ඉතින් අපේ ෆ්‍රෙන්ඩ්ස් අතරයි නේ. මේ ඉතින් අපි මේ බෑග්ස් ටික ඔව් බෑග් එක කොස්සගෙන ඇවිල්ලා ඉන්නේ හැප්පාවර මොකද බෑග් පැක් දෙකක් විතරයි ගෙනාවේ. ඒතර කරට බර වැටෙද්දි අවු ඇවිල්ලා ගියා. අපි බෑග්ස් උතියලා දැන් යනවා මෙහෙ සෝරි. අපි යනවා මේ ඊට පස්සේ මාකට් ද බාසිලෝනා නේ. අර ඒක හැමදේම තියෙනවා කෑම බීම හැමදේම තියෙනවා අපිට එතනට යන ගමන් තමයි ඉන්නේ. අපි හිටපු තැනත් අපිට ගොඩක් ලේසි වුණා. මේ අපි අර යන හැමතැනටම මීටර් 400 200 300 හැම දුර වලට තමයි හිටියේ නේ. ඊටපු තැන ඉඳලා දැන් මේ මාකට් එකට විනාඩි 6යි පෙන්නන්නේ පයින් ඇවිදින්න. ගොඩාක් අය පයින් ඇවිත් මෙට්‍රෝ ටිකට් එක ගත්තට මෙට්‍රෝ යූස් කරේ නැහැ. 3 පාරක් විතර යන්නේ නැති. එයාපෝට් එකේ නම් හෙන්ද දැන් එයාපෝට් යන්න ඉතින් ඒක අපරාධ. අපි යන්නේ. ඔයගොල්ලෝ මෙහෙ ඇවිල්ලා මේ අර ටිකට් එක ගන්නවා නම් අපි ගත්තේ දවස් දෙකක් නිසා මේ 48 hour එක යුරෝ 39යි. ඒක 24 hours. ඊට පස්සේ ඕනේ ඉන්න දවස් ගානකට ගන්න පුළුවන්. යන්න දැන් මාකට් එකට. කමු. රොනාල්ඩෝ දෙන්නේ මෙසි ඉන්නේ දෙන්නමද? මේ බාසිලෝනා ටීම් එකේ ඉන්නේ මෙසි හිටියේ. දැන් රොනාල්ඩෝ ඉන්නේ රුතුගාල්. මේ අර හැමතැනම තියෙනවනේ යාළුවගේ ටී-ෂර්ට් වලින් හදපුවා රම්මනම් ඒවා තියෙනවා. බාසිලෝනා කියන ටීම් එක තමයි මේ ප්‍රසිද්ධ. ඔව් මාර ටූරිස්ට්ලා ගොඩක් ඉන්නේ අර කට්ටිය අරව කරපු එක හරි. ටිකට් කරපු. මේ මෙතන නැද්ද මැග්නට් එක නෑනේ. එද්දි බලමු. කොටා කොන? බෙදා යන්න ඕන ඉස්සරහට පිටිපස්සේ පැත්තෙන් ආවේ. මෙහි නැති දෙයක් නැහැ හැම කෑමම ඕන දෙයක් තියෙනවා. ඉතින් අපි කපුඩ දේවල් ටික try කරලා බලමුනේ. මේ අර ගොටු ඉතින් ඉතලා ඉතලා බලමු මට එකක් හරිද? මම පොඩි දුන්නා fresh එකයි. මේ ලේසි නෑ මැංගෝස් කෙඩියක්ද ගෑම ගන්න යුරෝ 14යි. fresh juice තියෙනවා යුරෝ 2.50යි. අර ලොකරවා 4යි. එන අඩුයි හැබැයි. ලස්සනනේ. අඩුයි නැත්නම් අපි ඇවිදලා බලමු ටික. ආ දෝරියා දෙමක් තියනවද? ඔව්. දෝරියා මේ මෙහි ඉන්නවනේ තායිලන්ඩ් මේ කට්ටිය හැම. කියන්නේ නැති. මේ අපි වටක් ඇවිදලා යමු. දැන් මැදි.
හොඳට සාරවත් නේද? මේ තියෙන්නේ මං කිව්ව එක. ඒ වුණාට ඒක ලොකුවට ඕනේ නැහැ නේද? ස්ට්‍රෝබෙරිස් විත් චොකලට් වෙන්නේ තියෙන්නේ. ඈ? ඔව් අනේ ඒක තේරුම් ගන්න. මට මේවා ඊයේ මේ වගේ ගොඩක් කෑවා කාලා එපා වෙලා තියෙන දැන් නම්. කරකිලා සී ෆුඩ් එකම ගත්තා නේ. මෙතන අල්ල. මම මේකෙන් දාගත්තා. ඒක ලෝ මයික්‍රෝ දාලා දෙන්න. දෙන්න පොඩ්ඩක් කරලා. ගහන්න නැද්ද දන්නේ? ගහන්න නැද්ද? ගහයිද? පොල්කිරි රහයන. ඒක රහයි. පොල්කිරි රහයන. එකක් කෑවම ඉතින් රමර්ම එකක් වගේ සමර්ම එක රයිස් එක දිනවා. හොඳයි වැඩි නේ. කාලයක් කොතේ. වැටේ වීඩියෝ දාන්න. Right. Ayo kan? Ah. Rasain? Ini mega. ඒක මං එන්න කලින්ම මේ වීඩියෝ එකක් බලන්න හරි කීක හිටේ ගන්න ඕනේ කියලා. අපි ආව මැක්ඩොනල්ඩ්ස් රම්මනන් සුවිනියර්ස් ඔක්කොම තියෙන මාකට් එකක් ඇතුළට අරකට ගිහින් අපි ගොඩක් දේවල් කෑවනේ. ඔව්. රසයි හැබැයි මත්තලා ඉන්නේ. ආයෙ චුට්ටක් ඇවිදින්න ආවා මේ දැන් අපි ආයෙත් යනවා සරගදා ෆැමිලි එක ගාවට මේ මොකද ඊයේ හවස අපි ගියේ. ඔය ටික කින් හිතුණා. යන්නේ දෙන්න. ජා. මගේ බර්ත්ඩේ ට්‍රීට් එක මම දෙන්නේ. යම්මෙන් ඉන්නේ. ඉතින් අපි ආපහු ආවා සරකාදා ෆැමිලි එක ළඟට. ඉතින් මෙතනත් ආ ටිකක් වෙලා ඉඳලා ඇවිදලා අපි දැන් යන්න තමයි හදන්නේ. මොකද අපිට ෆ්ලයිට් එක තියෙන්නේ රෑ 9:50ට. ඉතින් අර 7ටවත් යන්න ඕන නිසා අපි පොඩ්ඩක් කලින් යන්න තමයි දැන් බැලුවේ. ඉතින් යන්න කලින් අපි ආයමත් ආවා මෙහෙ අන්තිම වතාවට කෑම එක කන්න. ඉතින් මේක තමයි අපි කාපු පීට්සා එක. ඉතින් ඒකත් රසට තිබුණා. ඊට පස්සේ අපි දැන් එයාපෝට් එකට ආවා. අපි ලොකුවට ඊට පස්සේ වීඩියෝස් ගන්න ගියේ නෑ. මොකද ඉතින් ඊට පස්සේ තියෙන හැමදාම වගේ චෙක් ඉන් වෙන එකයි. ඉතින් ඔය සීන් කවුන්ට් එකනේ ඉතින් අපි දැන් ආවා. මොකද අපි රටකට ගියපුවාම අනිවාර්යෙන් ඩියුටි ෆ්‍රී එකෙන් ගන්නවා මොන හරි ලික මොන හරි කලෙක්ෂන් එකකට වගේ. ඉතින් මේ සැරේ අපිට චූටි ලික හම්බුනේ නෑ. ඒ නිසා අපි මේ ෂැම්පේන් එක ගත්තා. ඉතින් චොකලට් එහෙම ගොඩාක් ඩිස්කවුන්ට් දාලා තිබුණා. ඉතින් මේක බලලා ඔන්න ඔය වැඩි චොකලට් කන්න නැති එකේ ඉතින් ගත්තේ නෑ. මොකද ලංකාවට නෙවෙයි යන්නේ. අපි දැන් ඊට පස්සේ රොමේනියාවට නෙන්නේ. ඉතින් අපි දැන් ඔහොම තමයි අපේ බාසිලෝනා දවස් දෙකේ ට්‍රිප් එක ඉවර වෙන්නේ. ඉතින් ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන්